ඔහෙලා දන්නවේ මං එහා ගමේ එකට නෙළුව නෙලිල්ලක් ආයේ නෑ. අඩෝ අපිත් හිටියනම් දෙනවට සතපටි සත්ත පඩි වෙන්න. උඹලා ගහන්න උට. උගේ සයිස් එකත් එක්ක බලද්දි උඹලා මොන හිච්චි පැටව. ඔය කියන එක තමයි ඉතින්. මුදලාලි තේකක් දාන්න. එතකොට අපිට උඹලට තේ දෙන්නේ. චූඩි මාත්‍යෝ මේ අවුරුද්දක් ළඟ ළඟම එන එකේ අවුරුදු 20ක්ම තියන්නේ නෑ. මම ආරති පුතා යනවා. මම ඇරෙන්න කවුද මේ ගමේ අවුරුදු 20ක් තියන්නේ. අයියා අපේ ගමේ ඩීඑස් රසු අවුරුදු 20ක් තියෙනවා කියන්නේ. එහෙනම් මම ඇරෙන්න අපේ ගමේ අවුරුදු 20 තියන්නේ. ඒයි ඩීඑස් මේ අපේ අවුරුදු 20 වැඩත් ඉවර එකේ අපි ගිහිල්ලා ගමේ කට්ටියට කියමුද? ඔව් එහෙනම් ඔක්කොම වැඩත් ඉවර එකේ අපි ගිහිල්ලා ගමේ අර ආරාධනා කරමු. හැබැයි අර ආරච්චිගේ පුතා නම් කොක්කක් දායි වගේනේ. ඕ ඒව නම් කියන්න බෑ හැබැයි. කමන්නේ අපි ගිහිල්ලා බලමුකෝ. ඔව් අපි ගිහිල්ලා බලමු. ඔය කියනකොටම ඇහෙන්නේ මෙවර 2026 අලුත් අවුරුද්ද අරගෙන ඕන් ආවා මේන් ආවා අවුරුදු 20ක්. මොකද්ද කොයි? දන්න කියලා බලමු. ඉක්මනට වරු මොකද්ද කියලා බලන්න. ඕන් ආවා මේන් ආවා අවුරුදු අරගෙන අපි ආවා. ඔන්න මේ පාර අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි අවුරුදු 20 ලෑස්ති කරලායි තියෙන්නේ. ජන ක්‍රීඩා රසක් සමගින් මෙවර අවුරුදු 20 ඉහළින්ම පවත්වන්න සියලු කටයුතු අවසන් කරලා හමාරයි. ගමහරා දිවීම, පොට්ටපොර ගැසීම, නිස්සන ගහමනි තවත් තරග රාශියක් සමගින් කවුද මැද්දෙන් දෙන එක? එතකොට අර ඇට ගණන් කරන්නේ එහෙම නැද්ද? ඕ නිකන් අර නෙමෙයි ගණන් කරද්දි ලබු ගෙඩියට ගණන් ගන්නදී. ඔව් ඊට අමතරව මේ අවුරුදු 20 එක් තරගයක් ජයග්‍රහණය කරාම ඒ ජයග්‍රහණය කර ක්‍රීඩකයාට රුපියල් 500ක රීලෝඩ් එකක් හම්බ වෙනවා. දැන් අපි කොහොම යෝකට එන්නේ? ඒක හරිම සිම්පල්. පාලලා තියෙන Google form එක හරියට පුරවලා Discord server එකට join වෙන්න. එතකොට අවුරුදු 20 තියෙන්නේ අප්‍රේල් මාස 19 වන ඉරිදා දින සවස් 3ට කලින් සෙට් වෙලා ඉන්න. උඹලා මොන බයිලක් කිව්වොත් මේක මේ මම අරින්න වෙන එකටවත් අවුරුදු 20ක් තියන්න දෙන්නේ නැහැ. එහෙම කොහොමද? මේකම ඔබලට ලීලා දීලාද? බල මේ බෙරිහන්දෙන් මගේ ගෙදරට මහනොත් අපලගේ කන්දොස් කිරියාව. මේ ආරච්චි මහත්තයෝ ඔබතුමාගේ පුතණ්ඩිය අපේ අවුරුදු 20 තියන්න දෙන්නේ නැහැ කියන්නේ. දැන් ඔකද තියෙන ප්‍රශ්නේ. ඉතින් කාලෙට පස්සේ කරන එකම අවුරුදු උසවත් රණ්ඩු සරවල් නොකර සාමයෙන් සතුටින් ඩිඩස් නොගහ එකතු වෙලා කරා නම් මොකා වෙන්නේ? ඩීඩෝස් නොගැහුවොත් ඕනේ නැක් කරහැකි. එහෙනම් ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.